අයිබෝවන් සුබ උදෑසනක්. අධ්‍යාපනය සහ වෘත්තීය කියන්නේ කෙනෙකුගේ ජීවිතයේ සාර්ථකත්වය රඳා පවතින ප්‍රබල සාධක දෙකක් කිව්වොත් මම නිවැරදි. ඉතින් මෙන්න මේ අධ්‍යාපනය සහ වෘත්තීය නිවැරදි තැනකින් සාර්ථක විදිහට ලබා ගන්න පුළුවන් නම් ඒක තමයි කෙනෙකුගේ ජීවිතයේ වෘත්තීමය සාර්ථකත්වයේ විදිහට මම විශ්වාස කරන්නේ. ඉතින් මෙන්න මේ අධ්‍යාපනය සහ වෘත්තීය කියන දෙකම සාර්ථකව එකම තැනකින් ලබා ගන්න පුළුවන් නම් ඒ දේ කෙනෙකුගේ ජීවිතයට හරිම පහසු සහ තීරණාත්මක සාධකයක් වෙනවා. ඉතින් මේ දේ ලබා ගන්න පුළුවන් ප්‍රබලම සහ අපි විශ්වාසවන්තම කියලා විශ්වාස කරන තැනක් තමයි පාසල කියලා කියන්නේ. ඉතින් පාසලක් තුලින් අපිට ශාස්ත්‍රීය අධ්‍යාපනය වගේම වෘත්තීය අධ්‍යාපනයත් ලබා ගන්න පුළුවන් නම් කොයිතරම් සාර්ථක වෘත්තීය ජීවිතයක් අපිට ලබා ගන්න පුළුවන්ද? ඉතින් මේ தত্ত্বය දැන් ශ්‍රී ලංකාවේ ඔබට අත්විඳින්න පුළුවන්. ඉතින් ඒ වගේ එක් විශේෂ පාසලක් තමයි හොරණ ශ්‍රී පාලි විද්‍යාලය කියලා කියන්නේ. වසර 90ක් පුරාවට ශ්‍රී පාලි විද්‍යාලය තුලින් වෘත්තීය අධ්‍යාපනය, ශාස්ත්‍රීය අධ්‍යාපනය වගේම වෘත්තීය අධ්‍යාපනයත් ලබා ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඒ පිළිබඳව තමයි අද Next Step වැඩසටහන තුලින් ඔබට තොරතුරු ගෙනෙන්නට සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ඒ වෙනුවෙන් අද අපිත් එක්ක එකතු වෙනවා ශ්‍රී පාලි විද්‍යාලීය වෘත්තීය අංශභාර සහකාර විදුහල්පති, ශ්‍රී පාලි විද්‍යාලීය වෘත්තීය අංශ ප්‍රධාන ශාස්ත්‍රපති පූජ්‍යපාද ඉඳුරුවේ ශාන්තසිරි ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වකව වැඩසටහන වෙනුවෙන් පිළිගනු ලබනවා. ඉතින් වර්ෂ 1934 වර්ෂයේදී ආරම්භ ශ්‍රී පාලි විද්‍යාලය ශිල්ප භවන කියන අධ්‍යාපනික ක්‍රමවේදය ඔස්සේ දුවදරුවන්ට ශාස්ත්‍රීය අධ්‍යාපනයට අමතරව වෘත්තීය අධ්‍යාපනය ලබා දීලා සාර්ථක වෘත්තිකයෙකු විදිහට පාසල් ජීවිතෙන් නික්ම යනකොට වැඩ ලෝකයට පිවිසෙන්න අවශ්‍ය වටපිටාව සකසලා දුන්නා. ඉතින් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගෙන් දැනගන්න කැමති වර්ෂ 1934 දී ආරම්භ වුණු ශ්‍රී පාලි විද්‍යාලීය මුල් කාලීන සහ වර්තමාන වෘත්තීය අධ්‍යාපනය පිළිබඳව ඔබ වහන්සේගේ අදහස. පළමුව සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී පාලි විද්‍යාලය කියලා කියන්නේ ලංකාවේ ඉතිහාසයේ අධ්‍යාපන ශාස්ත්‍රයේ සෑහෙන වෙනස්කම් ප්‍රමාණයකට අයිතිවාසිකම් කියන පාසලක්. ශ්‍රී පාලි විද්‍යාලයට සමාජය තුළ සෞන්දර්යයට අදාළව ලොකු තැනක් තියෙනවා වගේම ශ්‍රී පාලි විද්‍යාලයට ශාස්ත්‍රීය අධ්‍යාපනයේත් ලොකු තැනක් තියෙනවා. ඒ වගේම ශ්‍රී පාලි විද්‍යාලය අපි හඳුනාගෙන තියෙනවා අතීතයේ ඉඳලා මේ ශිල්ප කටයුතු පිළිබඳ. එහෙම නැත්නම් අපි මේ දෑතේ යමක් ඉගැන්විය යුතුය යන අදහස දරපු එහෙම දැක්මක් සහිතව ගොඩනගපු පාසලක් හැටියට තමයි අපි ශ්‍රී පාලියේ ඉතිහාසය පිළිබඳ කියවන්නේ. ශ්‍රී පාලිය නිර්මාණය කිරීමේදී මම හිතන්නේ ලංකාවේ අධ්‍යාපන ශාස්ත්‍රයේ මම මේ වචනේ කිව්වට මම හිතන්නේ ඒක කරුණ ඉක්මවා යාමක් නෙවෙයි කියලා හිතනවා. මම හිතන්නේ ශ්‍රී පාලිය කියලා කියන්නේ ලංකාවේ අධ්‍යාපන ශාස්ත්‍රයේ කරන ලද පරීක්ෂණ පත්‍රිකාවක් වගේ. ඒතර ශ්‍රී පාලියේ සියලුම කටයුතු සිද්ධ කරලා තියෙන්නේ අලුත් විදිහකට හිතලා අලුත් ක්‍රමවේද පාවිච්චි කරලා දරුවෙකුගේ සෑම අංශයක්ම පෝෂණය කිරීමට අදාළව දරුවෙක් නිර්මාණය කර ගැනීමේ අරමුණ තමයි ශ්‍රී පාලියේ අපේ ආධිකතෘතුමා ඇතුළු එකල සිටපු ප්‍රාමාණික උගතුන්ගේ අවශ්‍යතාවය වුණේ. ඒතර මම හිතනවා ඒ නිසාම නිර්මාණය වෙච්ච ලස්සන සංකල්ප වලින් එකක් තමයි මේ ශිල්ප භවන කියන එක. ශිල්ප භවන යටතේ එතුමා බලාපොරොත්තු වුණා ඉස්කෝලේ නැත්නම් ශ්‍රී පාලි අධ්‍යාපන ආයතනය තුල ඉගෙන ගන්න හැම දරුවෙකුම කුමන හෝ හස්තකර්මාන්තාදී ශිල්පයක් පිළිබඳව උගතෙක් විය යුතුය කියලා. ඒ නිසා සයන්ස් කරන්න මේකට එන දරුවෙක් කලා කටයුතු කරා වගේම මැක්ස් කරන්න එන දරුවෙක් කලා කටයුතු කරා වගේම කලා විෂය ඉගෙන ගන්න එන දරුවෙක් ආදී මේ සියලු දරුවන්ට නිශ්චිත පැවරුමක් තිබුණා. රෙදි වියන එක ගැන ඉගෙන ගන්න, ඒ වගේම වඩු වැඩ ඉගෙන ගන්න, ඒ වගේම මැටි කර්මාන්තය පිළිබඳව ඉගෙන ගන්න, ඒ වගේම එන්ජින් කාමරයක් තිබුණා. එතකොට යාන්ත්‍රික තාක්ෂණය පිළිබඳව ඉගෙන ගන්න. එහෙම වෙනමම වැඩ ලෝකයක් නිර්මාණය කරලා දෙන්න. එහෙම අධ්‍යාපන ක්‍රමවේදයක් අපේ පාසල ඇතුලේ තිබුණා. ඒ නිසා බොහොම ආඩම්බරෙන් කියනවා මේ ශාස්ත්‍රය පිළිබඳව එහෙම නැත්නම් මේ අධ්‍යාපන හැරවුම පිළිබඳව ලොකු අයිතිවාසිකමක් ශ්‍රී පාලියට තියෙනවා කියලා. ඔව්. ඉතින් වෘත්තීය අධ්‍යාපනය කියන මාතෘකාව පිළිබඳයෙන් කතා කරද්දී ශ්‍රී ලංකාව තුළ වෘත්තීය අධ්‍යාපනය පාසලක් තුලින්
ලබා දීපු ප්‍රථම අවස්ථාව ශ්‍රීපාලි විද්‍යාලය කිව්වොත් මම නිවැරදි ස්වාමීන් වහන්සේ. ඉතින් ශ්‍රීපාලි විද්‍යාලයේ ඉතිහාසය කියවද්දී අපි දන්නවා විද්‍යා භවන, පාඨ භවන, කලා භවන සහ ශිල්ප භවන කියන භවන සංකල්පය යටතේ තමයි විල්මට්ටේ පෙරේරා මැතිතුමා මේ ශ්‍රීපාලි විද්‍යාලය ගොඩනගන්නේ. ඉතින් ඒ විදිහට පැවතගෙන එන වෘත්ති අධ්‍යාපනයක් තමයි ශ්‍රීපාලි විද්‍යාලය සතු වෙන්නේ. ඒතකොට ස්වාමීන් වහන්සේ දැන් ශ්‍රීපාලි විද්‍යාලයේ වර්තමාන වෘත්ති අධ්‍යාපනය මොන වගේද සකස් වෙලා තියෙන්නේ? ඔව් වර්තමාන අධ්‍යාපනය වෘත්තීය අධ්‍යාපනයට යොමු වෙන එක ගැන කතා කරනකොට මීට වසර කිහිපයකට පෙර 2015 මේ රටේ ඇතිවන දේශපාලන වැඩසටහනත් එක්ක දේශපාලන පෙරලියත් එක්ක එවක අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරනවා මේ අධ්‍යාපන ක්‍රමයේ පාසල් පද්ධතියට ගේන්න ඕන කියලා. ඒතර එහි ප්‍රතිඵලයක් හැටියට තමයි මේ වෘත්ති අධ්‍යාපනය කියන එක පාසල් පද්ධතියට එකතු වෙන්නේ. ඇත්තට මේක එකතු වෙන්නේ මුලින්ම වෘත්ති අධ්‍යාපනය ගේනවා කියන එක හදන්නත් නෙමෙයි. අර 13 වසරක් සෑම දරුවෙකුම වසර 13ක් පාසල් යා යුතුයි කියන පදනම හදන්නේ. ඒතර 13 වසරක් දරුවෙක් පාසල් යනවා නම් යා යුතුයි කියන පදනම හදන්න වෙන ක්‍රමවේදයක් තිබුණේ නැහැ. මොකද අපේ සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමයේ යටතේ O level වලදී O level ගණන් අසමත් වන සියලු දරුවන් ගෙදර සිටිය යුතුයි. ඒකයි අපේ සාමාන්‍ය ක්‍රමවේදය. අපේ අධ්‍යාපන ක්‍රමයේ යටතේ. ඒ දරුවන් එතනින් එළියට ගිහිල්ලා එළියේ ගොඩනැගිච්ච සමාජය ඊට වැඩිය වෙනස්. අපි දැක්කා එහෙම දරුවෝ එක්කෝ මේක කුමන හෝ ශේෂ්ත්‍රයක් අව탁සේරු කිරීමේ අදහසෙන් කියනවා නෙමෙයි. නමුත් අපි දැක්ක එක්කෝ ඒ දරුවෝ කරේ ත්‍රිවිල් එකක් අරගෙන හන්දියක ඉන්න එක. එහෙම නැත්නම් ඒ දරුවෝ මොකක් හරි ඔය ආයතනයකට මොකක් හරි ගිහිල්ලා මොකක් හරි වෙනත් කාගේ හරි යටතේ ඉන්න මොකක් හරි එකක් ගැන හිතන එක. එහෙම මොකක් හරි තැනකින් ඇරෙන්න ඒ දරුවන්ට වෙන දෙයක් සම්බන්ධයෙන් අදහසක් ගත්තේ නැහැ. එහෙම නැත්නම් විදේශ ශ්‍රමිකයෝ හැටියට ගියා කිසිම පුහුණුවක් නැති ශ්‍රමිකයෝ හැටියට. ඒතර මේක ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙමින් තිබුණ රට ඇතුලේ. මම හිතන්නේ ඒක පිළිබඳව තමයි පොඩි විද්වත් සාකච්ඡාවක් ගිහිල්ලා අධ්‍යාපන අමාත්‍යාංශය තුල ගොඩ නැගුණා. ඒ ගොඩ නැගිච්ච එක 2015 දී අපි ඒක එලි දකිනවා. එලි දකින දේ තමයි මේ 2015 න් පස්සේ 2018 විතර අධ්‍යාපන ශාස්ත්‍රයට නව හැරවුමක් එකතු කරමින් මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ නව ගමනක් නිර්මාණය කරමින් වෘත්ති අධ්‍යාපනය කියලා එකක් එනවා. ඒ ආපු වෘත්ති අධ්‍යාපනය ශ්‍රීපාලියට පළවෙනි කණ්ඩායමේ හම්බුනේ නැහැ. ඒකත් කියන්න ඕන. අපිට පළවෙනි කණ්ඩායමේ අය නෙමෙයි අපි. පළවෙනි කණ්ඩායමේ ඒක වෙන පාසල් කිහිපයකට දීලා තිබුණා. නමුත් දෙවෙනි කණ්ඩායමේ පාසල් හැටියට අපේ ශ්‍රීපාලිය යෝජනා වෙනවා. යෝජනා වීමේදී ඇත්තම ඒකත් බොහොම ආඩම්බරයෙන් මම කියනවා. ඒ වෙලාවේ ඒ කටයුත්තටත් මුල් වෙලා මට යන්න පුළුවන්කම ලැබුණා. ඉතින් ගිහිල්ලා ඒ වෙලාවේදී අපෙන් අහපු දේ තමයි මේ වැඩේ කරන්න පුළුවන් ද පාසල්වල. බහුතරයක් පාසල්වල ආපු අපේ ගරු විදුහල්පතිවරු ඒ වගේම වෙනත් ගුරුවරු ඒ අයට තිබිච්ච දැක්ම තමයි O level අසමත් දරුවෝ ප්‍රමාණයක් නැවත පාසල් තුළට රඳවා ගැනීම කියන එක ප්‍රශ්නයක් නොවේද කියලා. ඇත්තට මේක බාහිර බලනකොට ප්‍රශ්නයක් කියන එක තමයි හැමෝටම තිබිච්ච තර්කය. O level අසමත් වෙන්නේ පාසලේ ඉන්න දඟකාර දරුවෝ ටික. නැත්නම් පාසලේ ඉන්න යමක් අධ්‍යාපන ශාස්ත්‍රය ඇතුලේ සංවර්ධනය වෙන්න බෑ කියලා හිතන දරුවෝ ටික. එතකොට පන්ති කාමරය ඇතුලේ නොසලකා හරින දරුවෝ ටික තමයි O level අසමත් වෙන්නේ. අන්නේ අසමත් වන දරුවෝ ටික නැවත පාසලේ තව අවුරුදු දෙකක් රඳවා තබා ගැනීමම අර්බුදයක් නිර්මාණය කිරීම අධ්‍යාපන ශාස්ත්‍රයට ගේනවා කියන එක තමයි තර්කය වුනේ. නමුත් ඒ වෙලාවේ ඇත්තටම මම ශ්‍රීපාලියට ඇවිල්ලා අපේ ශ්‍රීපාලි පාලනාධිකාරියේ හිටපු විදුහල්පතිවරුත් එක්ක සාකච්ඡා කරපු වෙලාවේ එතුමන්ලත් මගේ අදහසට කැමැත්ත ප්‍රකාශ කරා. ඒ වෙලාවේ අපි බොහොම එඩිතරව ඒ තීරණය ගත්තා. ඒ තීරණයේදී ශ්‍රීපාලි විද්‍යාලයේ කළමනාකාරීත්වය, ඒ වගේම අපේ ආදිශිෂ්‍ය සංගම්, ආචාර්ය මණ්ඩල මේ හැමෝම පෙනී සිටියා. මොකද ඒකට අපිට අයිතියකුත් තිබුණා. ඒ අයිතිය සනාථ කරමින් අපි පෙනී සිටියා අපි මේක ආරම්භ කරනවා කියලා. ඒ අනුව තමයි අපි ශ්‍රීපාලි විද්‍යාලයේ වෘත්ති අංශය කියන එක ආරම්භ කරන්නේ. අපි අපේ පළවෙනි බැච් එක අපි මේක දාපු හැටිම අතරම අපිට ළමයි හොයාගන්න බැරි වුණා. ශ්‍රීපාලි දරුවෝ ආවේ නැහැ මේකට. මේ ශ්‍රීපාලි එහෙම ලොකුවට ප්‍රමාණයක් අසමත් වෙන්නෙත් නැහැ O level. නමුත් ශ්‍රීපාලි දරුවෝ මේකට ආවෙත් නැහැ. නමුත් අපිට බොහොම ඈත දුෂ්කර පළාත්වල මේ කළුතර දිස්ත්‍රික්කයේ බොහොම දුෂ්කර පළාත්වල දරුවෝ ජාතික පාසලක් හැටියට මේක ගොඩනැගෙනකොටම ශ්‍රීපාලියට එකතු වෙලා පළවෙනි බැච් එකේ මට මතක හැටියට ළමයි 38 දෙනෙක් විතර වගේ ප්‍රමාණයක් හිටියා. අපි 38 දෙනාගෙන් තමයි මේ වැඩේ පටන් ගත්තේ. අපි සතුටින් කියනවා දැන් අපි 9 වෙනි කණ්ඩායම ජනගත කරමින් ඉන්නවා. ඒතර මේ කණ්ඩායම් 9ක් ජනගත කරන අතරේ මේක වෙනස් ආකාරයකට ගියේ. දැන් ඔබතුමා අහපු ප්‍රශ්නේ මේක ඇහුවා මගෙන් දැන් වෘත්ති අධ්‍යාපනයේ මොන තැනකද තියෙන්නේ කියලා. ඒතර දැන් වෘත්ති අධ්‍යාපනයේ මොන තැනකද තියෙන්නේ කියලා ඇහුවොත් එහෙම අර වඩු වැඩ කියන එක
ඒ වගේම රෙදි විවීම කියන එක ඒ පොඩක් වෙනස් වෙලා ගිහලා වඩු වැඩ කියන එකට අපි ඉදිකිරීම තාක්ෂණය කියලා අපි උගන්වනවා. එතකොට රෙදි විවීම කියන එක අපි පේශකර්ම ඒ සම්බන්ධයෙන් කරන ඇඟලුම් තාක්ෂණය කියලා අපි උගන්වනවා. ඒ එන්ජින් කාමරේ උගන්වපු ටික අපි දැන් මෝටර් යාන්ත්‍රික තාක්ෂණය කියලා උගන්වනවා. ඒ වගේ විෂයන් 26ක් අපේ විෂය රාමුවේ තිබෙනවා. ඒ විෂයන් 26න් දරුවෙක් ඇවිල්ලා ඉල්ලන ඕන විෂයක් අපි ශ්‍රීපාලී දෙනවා. ඒක කියනවා මේක බලාගෙන ඉන්න ඕන කෙනෙකුට ඕන මේ විෂයන් 26 රජයේ හඳුන්වා දීලා තියෙන විෂයන් 26න් දරුවෙක් ඉල්ලන ඕනම විෂයක් අපි දෙනවා. මොකද ඒ විෂය සම්බන්ධයෙන් අපිට ප්‍රාමාණික උගතුන් අපි ළඟ ඉන්නවා කියන එක නෙමෙයි මේ කියන්නේ. අපි කෙසේ හෝ ඒ අය හොයාගෙන ඒ දරුවගේ කුසලතාවයන් ටික සංවර්ධනය කරලා යා යුතු දැනට යන්නට මඟ පෙන්වන්න අපිට පුළුවන්කමක් හැකියාවක් තියෙන නිසා. ඔව්. ඉතින් මේ ශ්‍රීපාලි විද්‍යාලය තුල ක්‍රියාත්මක වෙන 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන ක්‍රමවේදය ගැන කතා කරද්දී ස්වාමීන් වහන්සේ මොන විදිහේ සුදුසුකම්ද සපුරලා තියෙන්න ඕනේ මේ වෘත්තීය අධ්‍යාපන අංශයට ඇතුළත් වෙන්න? සාමාන්‍ය පෙළ අවසන් කළාට විතරද එකතු වෙන්න පුළුවන් මොන වගේ සුදුසුකම්ද සපුරන්න ඕනේ? ඔව් අපිට මුලින්ම දීපු නිර්ණායකය තමයි මහත්මයා මේ O level වලට පෙනී සිටිය යුතුයි කියන එක. ඒතර O level වලට පෙනී සිටිය දරුවන්ට විතරයි මේකට එන්න පුළුවන් කියන හැඟීම තමයි මුලින්ම තිබුණේ. ඒ නිසා අපට අධ්‍යාපන අමාත්‍යාංශයේ දීපු නිර්ණායකය O level සමත් අසමත් බව නොසලකමින් දරුවන් මේ සඳහා බඳවා ගන්න කියලා. ඒතර ඇත්තටම මුලින් ආවේ O level අසමත් දරුවෝ තමයි. O level අසමත් දරුවෝ කියන එකට මෙතන වැඩිපුරම ආවේ ගණන් අසමත් දරුවෝ. හැබැයි අනිත් ඒවාට සම්මාන දින දරුවෝ සෑහෙන හිටියා. ඊට පස්සේ මේ මෑත කාලීනව නැවත මේක වෙනස් වෙලා තියෙනවා. යම් දරුවෙකුට මීට අදාළ වයස් කාණ්ඩේ සපුරා තිබෙනවා නම් ඒ කියන්නේ O level ලියන වයස සම්පූර්ණ වෙලා තියෙනවා නම් අන්නේ O level ලියන වයස සම්පූර්ණ වෙච්ච ඕනෑම දරුවෙකුට මේ වෘත්ති අධ්‍යාපන ශාස්ත්‍රයට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒතකොට පාසලකට දැන් අපි කියමු 9 වසරෙන් පාසල හැර ගිහලා මේක ඉන්නවා කියලා. 8 වසරෙන් පාසල හැර ගිහලා මේක ඉන්නවා කියලා. ඒ ළමයා O level වයසට ඇවිල්ලා ඒ ළමයා ඇවිල්ලා ශ්‍රීපාල විද්‍යාලයෙන් ඉල්ලීමක් කරොත් ඇප්ලිකේෂන් එකක් දාලා මට ඉස්කෝලේට ඇතුළත් වෙන්න ඕන වෘත්ති අධ්‍යාපනයට කියලා අපි ඉඩ දෙනවා ඒ දරුවට එන්න. ඒතර ඒ දරුව අපේ බලාපොරොත්තුව අර ඇදහැලෙන දරුවන් වළක්වාගෙන ඒ දරුවන්ට නව මඟක් පෙන්වීමට. එතකොට එහෙම ඇතුල් වෙන දරුවන්ට මේ ලැබෙන සහතිකය ගැනත් පොඩි අදහසක් කියන්න ඕනේ. ඒකත් වැදගත්. ඉස්සෙල්ලා මේක තිබුණේ අඛණ්ඩ අධ්‍යාපනය කියලා. ඒ අඛණ්ඩ අධ්‍යාපනය කියන එක වචනේම අදහස ආවේ අවුරුදු 13ක් දරුවෙක් පාසල් යා යුතුයි කියලා. ඒක අපේ අධ්‍යාපන ශාස්ත්‍රයේ සහ අපේ මේ නීතියේ තියෙන එකක් නිසා. නමුත් දැන් මේක ලංකාවේ තියෙන උසස් පෙළ ශාස්ත්‍ර කීපයක් තියෙනවා. ගණිත ශාස්ත්‍රය, විද්‍යාව, කලා, වාණිජ්‍ය. ඒ වගේ දැන් මේක අලුතෙන්ම නම් කරා උසස් පෙළ වෘත්තීය අංශය කියලා. ඒ නිසා දැන් මේක උසස් පෙළ එක අංශයක්. ඒ නිසාම අර ඉස්සෙල්ලා ඇදහැලෙන දරුවන්ට එන්න තිබිච්ච එක ඇත්තම කියනවා නම් දැන් එහෙම වෙනසක් නැතුව අපි අපේ දැන් මේ මොහොත වෙනටත් ශ්‍රීපාල විද්‍යාලය ඉගෙන ගන්න සමහරව පහුගිය අවුරුදු වල ඉගෙන ගත්ත සමහර දරුවෝ හිටියා. ඒ 6 ඒ 7 ඒ 8 ගණන් එක්ක සමත් වෙච්ච ගණන් වලටත් ඒ තියෙන දරුවෝ ඇවිල්ලා අපේ ශාස්ත්‍රයෙන් ඉගෙනගෙන අධ්‍යාපනය සම්පූර්ණ කරගත්තා. ඉතින් වෘත්තීයකට පිවිසෙන්න සිහින දකින ඔබට පාසල් ජීවිතය තුළම මේ වෘත්තීය අධ්‍යාපනයට පිවිසෙන මාවත සොයා ගන්න පුළුවන් අවස්ථාව දැන් ඔබට යොමු වෙලා තියෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ සඳහන් කළා වගේම අධ්‍යාපන ශාස්ත්‍රීය අධ්‍යාපනයේ යම්කිසි දුර්වලතාවයක් තියෙන ඔබට වගේම ශාස්ත්‍රීය අධ්‍යාපනය වෙන්න පුළුවන්, වෘත්තීය අධ්‍යාපනය වෙන්න පුළුවන්. ඔබේ ජීවිතය සාර්ථක කරගන්න කිනම් හෝ මාර්ගයක් තියෙනවා. ඉතින් ඒකට අවස්ථාව ලබා දෙන්න තමයි මේ වෘත්තීය අධ්‍යාපන අවස්ථා ක්‍රියාත්මක වෙන්නේ, මේ මාර්ගෝපදේශයන් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ශ්‍රීපාලි විද්‍යාලය කියන්නේ මේ වෘත්තීය ජීවිතයට පිවිසෙන අධ්‍යාපනික මාර්ගයට හොඳ තෝතැන්නක්. ඉතින් ස්වාමීන් වහන්සේ ඊළඟට ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි දැන් Tamanගේ වෘත්තීය හැකියාවන් හඳුනා ගන්න. දැන් ශාස්ත්‍රීය අධ්‍යාපනය ඔස්සේ යන සිසුවෙකුට යම්කිසි විෂය ධාරාවක් ඔස්සේ තමයි Tamanගේ විෂය පතයට අනුව රැකියාවක් තෝරගන්න හැකියාව ලැබෙන්නේ. නමුත් සිසුන්ගේ රුචිකත්වයට අනුව වෘත්තීයම අවස්ථාවන් හඳුනාගෙන මට මෙන්න මේ වෘත්තියට යොමු වෙන්න හැකියාව තියෙනවා. මට මේ වැඩේ කරන්න පුළුවන් කියන ස්වාධීන තීරණය මත වෘත්තීය හැකියාවන් හඳුනා ගන්න සිසුන්ට අවස්ථාව ලබා දෙන්න පාසල් මට්ටමේ සිටම වැඩසටහන් ක්‍රියාත්මක වීම ඔබ වහන්සේ දකින්න මොන විදිහටද? ඇත්තම වෘත්තීය උපදේශනය කියන එක අත්‍යවශ්‍යයි. මම මේ අංශේ කරන්නේ වෘත්තීය උපදේශනය කියන විෂය. එතකොට දැන් සාමාන්‍ය ඒ කියන්නේ වල්මත් වුණායින් පස්සේ එහෙම නැත්නම් මම කියන්නේ සාමාන්‍ය ක්‍රමවේදය ඇතුලේ මිනිස්සෙකුට ප්‍රශ්නයක් निराකරණය කරගන්න බැරි වුණ වෙච්ච වෙලාවට අපි කියනවා කවුන්සිලර් කෙනෙක් ළඟට යන්න කියලා, උපදේශකවරයෙක් ළඟට යන්න කියලා. ඔබට ඔබේ ජීවිතේ
ඇත්තටම විසඳගත යුතු ප්‍රශ්නයක් තමයි ඔබේ වෘත්තිය කියන එක. ඒතර වෘත්තිය මගේ මම අනාගතේ මොකෙද්ද වෙන්නේ? කවුද වෙන්නේ? මට යන්න තියෙන පාර මොකද්ද? මම මගේ අනාගත මම සංවර්ධනය කරගන්නේ මොන පාරෙන්ද කියලා එකට ඔබ වෘත්ති උපදේශකවරයෙක් හම්බ වෙන්න ඕන. ඒතර අපි එන හැම දරුවෙකුටම ඒ දරුවා මොන විෂය ඉල්ලගෙන ආවත් මම ඒක කිව්වේ එන ඕන දරුවෙක් විෂයන් 26 ඇතුළත ඉල්ලන ඕන විෂයක් අපි දෙනවා කියලා ගන්නවා ඇතුළට. නමුත් දැන් පුංචි කාලේ මම සරල උදාහරණයක් ගත්තොත් එහෙම අපි මොන්ඩිසෝරි එකට එක වසරකට ගිහිල්ලා එහෙම ඇහුවොත් එහෙම පුතේ ඔයා කවදා හරි කවුද වෙන්නේ කියලා ඔතන ඉන්න බහුතරයක් කියන්නේ මම දොස්තර කෙනෙක් වෙනවා මම ඉංජිනේරුවෙක් වෙනවා නේද මම මෙහෙම ගුරුවරයෙක් වෙනවා කියන ප්‍රමාණයත් අඩුයි. බහුතරය කියන්නේ වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් නීතිඥයෙක් වෙනවා කියනවා. එතකොට අපේ දැක්ම ඒ කියන්නේ අපි නිකන් හිතාගෙන ඉන්න විදිහ ඒ කියන්නේ එහෙම රස්සා ටිකක් ගැන. එතකොට දැන් ඇත්තටම කියනවා නම් O level අසමත් වෙලා එන දරුවන්ටත් සමහර දරුවෝ මට අපිට අවිල්ල කියලා තියෙනවා අපි ඉතින් ඒ කියන්නේ එක සැරයක් එක දරුවෙක් ඇවිල්ලා අපිට කිව්වා මේ මම කැමති පශු වෛද්‍යවරයෙක් වෙන්න කියලා තමයි අපි එකට ආවේ. මම අහුවා එතකොට පුතේ දැන් අපි ඔයා පශු වෛද්‍යවරයෙක් වෙන්නේ ඇයි? මං හාමුදුරුවෝ ගෙදර බල්ලෝ හදනවා. ඒ කියන්නේ එයා බල්ලෝ සහ ඔය සොරතල් මසුන් බල්ලෝ එහෙම හදන කෙනෙක්. මට පශු වෛද්‍යවරයෙක් වෙන්න ඕන මේකෙන් මට යන්න පුළුවන්ද? ඉතින් ඒ දරුවෝ O level ගණන් අසමත්, විද්‍යාව අසමත්, සියල්ල අසමත්. දැන් ඒ දරුවට මම ඔයා ගණන් අසමත්, O level අසමත්, ඔයාට මේ පශු වෛද්‍යවරයෙක් වෙන්න බෑ කියලා කිව්වනම් ඒ ළමයා මෙතනින් එළියට බහැලා යනවා. මං කිව්වා ඔව් ඔයාට වෙන්න පුළුවන් කියලා. අපි ඒ ළමයාට තියෙන පාරවල් තියෙනතර ඒ කියන්නේ පශු සම්පත් කළමනාකරණය පිළිබඳව විෂයක් අපේ තියෙනවා. එතකොට අපි මේ දරුවට පශු සම්පත් කළමනාකරණය පිළිබඳව විෂය අපි දරුවට උගන්වනවා. එතකොට ඒකේ ගිහිල්ලා ඇත්තටම යාට මේ සාර්ථක මාළු වගාකරුවෙක් වෙන්න පුළුවන්. සාර්ථක සුරතල් සත්තු නිර්මාණය කරන ආයතනයක් පවත්වාගෙන යන කෙනෙක් වෙන්න පුළුවන්. එයා කුෂිකර්මාන්තයට කැමති නම් එයාට පළතවාණක් පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙනවා. එයා වගේම එයා කැමති වෙන භෝග වෙන නිර්මාණය කරන්න තේ කියලා හිතන්නකෝ. තේ වගා කරන්න කැමති දරුවෙක් නම් තේ වගාවට යන්න පුළුවන්. ඒතර අන්නේ ශේෂ්ත්‍ර හැම එකටම යන්න පුළුවන් පාරක් මේක ඇතුලේ තියෙනවා කියලා අතන මේක මේ සමාජය දන්නේ නැහැ. ඒකයි ලොකුම ප්‍රශ්නේ. මිනිසුන්ට අර මම ඒකයි කිව්වේ පේන රස්සා ටික පස්සේ තමයි මිනිස්සු දුවන්නේ. ඒ කියන්නේ දොස්තර කියන එක පේනවා ඒකේ පස්සේ දුවනවා. වෙනත් ඔය මම කිව්ව රැකියා ටික මිනිස්සුන්ට පේන රැකියා පස්සේ දරුවෝ හැමෝම දුවනවා. හැබැයි මතක තියාගන්න මේ ඔය කියන ශේෂ්ත්‍රවල වගේම මේ ශේෂ්ත්‍රවලත් සෑහෙන රටේ ලෝකේ තැන් තියෙනවා. ඒ වගේම ගිහිල්ලා සෑහෙන ඉපෙීම් කරන්න පුළුවන්. සමහරලාට වෛද්‍යවරයෙක් හොයන මුදලට වැඩිය එයයි හොයනවා. මම ඒක කියන්නේ දැන් අපි ගුරුවරු හැටියට අපේ ජීවිතේ අපි දැන් ගුරු ශේෂ්ත්‍රයේ සෑහෙන ඉහළ මේක ඉන්නකොට අපිට දැන් අපේ වැටුපට වැඩිය වැටුප් ගන්න අපේ දරුවෝ දැන් ඉන්නවා මේ පොඩි තැන් වලින් ඇවිල්ලා. ඉතින් ඒ දරුවා දැන් ඕල් ලෙවල් අසමත්ද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. දැන් එයා ඊට වැඩිය තැනක ඉන්නවා. ඊළඟට අපි අපේ දරුවන්ට කියලා දෙනවා මේක හරහා මේ අපි කියන්නේ නෑ ශාස්ත්‍රීය අධ්‍යාපනය අසාර්ථකයි කියලා. නමුත් ශාස්ත්‍රීය අධ්‍යාපනය අත්‍යවශ්‍යයි. නමුත් අපි අපේ දරුවන්ට උගන්වනවා ඔබට පුළුවන් නම් මේ ශාස්ත්‍රයේ සාර්ථක වෙන්න ඔබට වෛද්‍යවරයෙක් මිලදී ගන්න පුළුවන්. ඔබට ඉංජිනේරුවෙක් මිලදී ගන්න පුළුවන්. ඔබට ගණකාධිකාරිවරයෙක් මිලදී ගන්න පුළුවන්. ඔබට ඕනෑ තරම් ලියන්නෝ මිලදී ගන්න පුළුවන්. ඒ නිසා අවශ්‍ය වෙන්නේ වෘත්තිකයෙක් විතරයි. අපි වෘත්තිකයෝ හදනවා. ඒ වගේම ව්‍යවසායකයෝ හදනවා. ඔව්. ඉතින් ස්වාමින් වහන්සේ උදාහරණ සහිතව පැහැදිලි කළ ආකාරයටම ඔබට සිහිනයක් ඇති මම මේ මෙන්න මේ වෘත්තියට පිවිසෙනවා කියලා. නමුත් ඔබ මේ නිසි පරිදි වෘත්තීය මාර්ගෝපදේශනය ලබා ගන්නවා නම් ඔබටම පෙනී ආවේ මොනතරම් වෘත්තීය පිවිසුම් මොනතරම් වෘත්තීය ප්‍රවේශයන් මේ වැඩ ලෝකයේ තුල ඔබට විවර වෙලා තියෙනවද කියලා. ඉතින් ඒ වෙනුවෙන් තමයි මේ නෙක්ස්ට් ස්ටෙප් වැඩසටහනෙන් ඔබට වෘත්තීය මාර්ගෝපදේශනය ලබා දෙන්නේ. ඒ වගේම ශ්‍රීපල් විද්‍යාලයේ උසස් පෙළ වෘත්තීය අංශයත් මේ වෙනුවෙන් දායකත්වය ලබා දෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ ඊළඟට ඔබ වහන්සේගේ දැනගන්න කැමති වෘත්තීය අධ්‍යාපනය වෙනුවෙන් ශ්‍රීපල් විද්‍යාලයේ වෘත්තීය අධ්‍යාපන අංශයට ඇතුළත් වෙන ශිෂ්‍යයෙක්ට මොන වගේ අධ්‍යාපනයක්ද ලැබෙන්නේ? මොන වගේ විෂය මාලාවක්ද නිර්මාණය වෙලා තියෙන්නේ? අපේ ශේෂ්ත්‍රයට අපේ පාසලට ඇතුළත් වෙන හැම දරුවෙක්ම අපි සාමාන්‍ය පන්ති කාමරේ කියන්නේ 1:11 පන්ති කාමරෙන් වෙනස් පන්ති කාමරයකට අපි දරුවෝ ගෙනියනවා. 1:11 දරුවෝ පන්ති කාමරේ කටපාඩම් කරා නම් කටපාඩම් කිරීමක් මේක ඇතුලේ නැහැ. සටහන් ලිවන සටහන් ලිවීමක් මේක ඇතුලේ නැහැ. එහෙම නැත්නම් පන්ති කාමරේ ඇතුලේ කාලච්ඡේද 8ක් හිටියනම් කාලච්ඡේද 8ක් මේක ඇතුලේ ඉන්න අපි තියන්නේ නැහැ. අපි දරුවන්ව එළියට අරගෙන වෙනත් වෙන ශේෂ්ත්‍රයන් වලට යොමු කරමින් දරුවන් තුලින්ම යම් යම් දේවල් උත්පාදනය කරගනිමින් දරුවන්ගේ සැඟවිලා තියෙන දක්ෂතා ඉස්මතු කරගනිමින්
අපි දරුවන්ට පන්ති කාමරේ බොහොම ලස්සන තැනක්, සුන්දර තැනක් කරලා තියෙනවා. ඒ වගේම අපි එන හැම දරුවෙකුටම කවදාකවත් පරිගණකයක් අතුන ගාපු දරුවෙකුට ලැප්ටොප් එකක් ආදී පරිගණකයක් අතපත ගාලා ඒවා පාවිච්චි කරන්න පරිසරය සකස් කරලා දීලා තියෙනවා. ඒ වගේම මේ එන ඕන දරුවෙකුට අපි පුළුල් තිරයක් සහිත අපි කියන්නේ අවශ්‍ය තාක්ෂණික දැනුමක් ලබා ගන්න අවශ්‍ය නම් අපි ඒවා ලබා දීලා තියෙනවා. දරුවෙකුට ඕන නම් පන්ති කාමරය ඇතුලේ ගිටාර එකක් ගහලා සින්දුවක් කියන්න ඕනේ කියලා හිතුනොත් ඒකට අපි පරිසරය හදලා දීලා තියෙනවා. නිසා අන්න එහෙම එකක් හදලා ළමයාගේ අර මනෝභාවය අපි පුළුල්ව නිදහස් කිරීම තමයි අපේ අංක 1 අදහස. දෙවනුව අපි මේ හැම දරුවෙක්ම ගෙනාවෙන් පස්සේ පළවෙනි මාස කිහිපය ඇතුලේ මේ දරුවන්ට නාට්‍ය වැඩමුළු කරනවා. ඊට පස්සේ මේ දරුවන්ට කතා කරන්න පුළුවන්ද කියන එක බලන්න අපි කතා කිරීම වැඩසටහන් පවත්වනවා. ලියන්න පුළුවන්ද කියලා බලනවා. ඊට පස්සේ අපිට මේ දරුවන්ගේ ඕනකම තියෙන මුන්ට කවදා හරි දවසක ලියුමක් ලියා ගන්න ඕන නම් අපි රාජකාරී ලියුමක් ලියන හැටි අපි ඒ වගේ එකක් උගන්වනවා. සංගීතය බැරි වෙන්න පුළුවන්. නමුත් ගීතයක් රස විඳින්න පුළුවන් වෙන්න ඕන. ඒ නිසා අපි දරුවන්ට ගීතයක් රස විඳින්න හැටි උගන්වනවා. ඒ මොන ශේෂ්ත්‍රයක හිටියත් ගීතයක් රස විඳින්න ඕනනේ යා. ඊට පස්සේ යාට නාට්‍යයක් බලලා රස විඳින්න ඕන. යා චිත්‍රපටයක් බලලා රස විඳින්න ඕන. අන්න ඒ ටික අපි හදනවා. ඒ වගේම ක්‍රීඩා කරන්න කැමති දරුවෙක් නම් ක්‍රීඩාවට යොමු කරන්න අපි අවස්ථා හදලා දෙනවා. මේ වෙලාවේ මතක් කරන්න ඕන අපේ ගිය අවුරුද්දේ බිහි වුණා ආසියානු බොක්සින් තරඟාවලියේ රිදී පදක්කම ශ්‍රීපාලි දියණියක්. ඒ දරුවා අපේ වෘත්ති අංශයේ දරුවෙක්. එතකොට අපි අතිශයින් සතුටටපත් වෙනවා. ඉතින් ඒ වගේ දරුවෙක් නෙමෙයි. අපේ ශ්‍රීපාලි දරුවෙක් කියලා කියනකොට ශ්‍රීපාලි මේ එකේ ඉඳලා ආපු දරුවෙක් නෙමෙයි. ඔහොම අපි පිටින් ගත්ත අපට පිටින් හම්බෙච්ච මහා සම්පතක්. ඒ දරුවා ශ්‍රීපාලිය ඇතුලේ තමන්ගේ වැඩේ කරගන්න ගමන් මේ තමන්ගේ ක්‍රීඩා ශාස්ත්‍රයත් යොමු කළා තමන්ගේ ජයග්‍රහණ සියල්ල ජයග්‍රහණ ඒක මම කියන්නේ දරුවා දිනලා ඉවරයි දැන්. ඒ කියන්නේ ආසියාතික ක්‍රීඩිකාවක් වෙලා ඉවරයි. ඒතර එහෙම දරුවෝ දහස් ගාණක් ඉන්නවා. ඒ නිසා මේ ඔබට වෙනසක් දැනේවි. ශ්‍රීපාලියේ සාමාන්‍ය පන්ති කාමරයකට යන දරුවෙකුට වැඩිය ශ්‍රීපාලි වෘත්ති අංශයේ පන්ති කාමරයට එන දරුවට ඊට වැඩි දේවල් ගොඩක් ලැබෙනවා. ඒ වගේම ඒක ඇතුලේ ඔය ප්‍රායෝගික දේවල් වගේ මේව කරලා ඊට පස්සේ අපි ඒ දරුවන්ට වෘත්ති අධ්‍යාපනයට අවශ්‍ය මඟ පෙන්වීමත් කරනවා. බොහොම සැහැල්ලුවෙන් ඉගෙන ගන්න පුළුවන් පන්ති කාමරයක්. ඉතින් මම වැඩසටහන ආරම්භයේදී සඳහන් කළා මේ අධ්‍යාපනය සහ වෘත්තිය කියන දේ එක තැනකින් ලබා ගන්න පුළුවන් නම් ශාස්ත්‍රීය අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය කියන දේ එකම වහලක් අටින් ඔබට ගන්න පුළුවන් නම් මොනතරම් සාර්ථක වේද කියලා. ඉතින් ස්වාමින් වහන්සේ සඳහන් කළ ආකාරයටම මේ ද්විතයම එකට ඔබට ඉගෙන ගන්න ලැබෙනවා කියන්නේ සාර්ථක පුද්ගලයෙක් සමාජයට වැඩ ලෝකයට දායාද වෙනවා කියන කාරණාව. ඉතින් මේ කාරණයක් ඔබට මතක් කරන ගමන් අපි සූදානම් වෙන්නේ ඊළඟට ස්වාමින් වහන්සේගෙන් දැනගන්න වෘත්ති අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව ස්වාමින් වහන්සේ සිසුන් පිවිසෙන්නේ වැඩිදුර අධ්‍යාපනයක් වෙතද නැත්නම් වෘත්තීය ප්‍රවේශයක් වෙනුවෙන් ඍජුවම ප්‍රවේශ වෙනවද? ඒක හොඳ ප්‍රශ්නයක්. O level අසමත් දරුවෙක් වෘත්ති අධ්‍යාපනයට යොමු වෙනකොට ඒ දරුවට ලැබෙන සහතිකය මොකක්ද කියලා එක අපි මුලින්ම පටන් ගමුකෝ එතනින්. එතකොට අපි ඒ දරුවට දෙනවා මේ පාඨමාලාව අවසානයේ NVQ 4 සහතිකයක්. ඒ කියන්නේ අපි සහ වෘත්ති ආයතනත් එක්ක සම්බන්ධ වෙලා NVQ 4 සහතිකයක්. NVQ 4 කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපේ ක්‍රමයේ අතරේ උසස් පෙළ මට්ටමේ වටිනාකම් සහිත සහතිකයක්. ඒ වගේම ඒක ඇතුලේ කුමන හෝ විෂයක් සම්බන්ධයෙන් එයා වෘත්තිකයෙක් කියලා එයාට වටිනාකමක් ලැබෙන සහතිකයක්. එතකොට මේ සහතිකය ගත්ත දරුවට එතනින් එහාට එයාට අවශ්‍ය නම් උසස් අධ්‍යාපනයකට යන්න ඕන පුළුවන්කම තියෙනවද කියලා අහුවොත් අපි නිකන් මෙහෙම සරලව ගමුකෝ. O level අසමත් දරුවෙක් කියනවා ඉදිකිරීම් තාක්ෂණයට. එහෙම නැත්නම් O level අසමත් දරුවෙක් කියනවා පරිගණක පිළිබඳව ඉගෙන ගන්න. එයා O level අසමත්, ගණන් අසමත්. හැබැයි එයාට පරිගණක පිළිබඳව ලොකු දැනුමක් තියෙනවා. අපි ග්‍රැෆික් නිර්මාණයක උදාහරණයක් ගමුකෝ. ඒතර ග්‍රැෆික් නිර්මාණය පිළිබඳව දක්ෂ දරුවෙක් ඉන්නවා. මේ දරුවා මේ ශාස්ත්‍රයට ඇවිල්ලා ඒ දරුවා අපෙන් NVQ 4 ගන්නවා. මේ දරුවට උමනාවක් තියෙනවා නම් මේ දරුවට NVQ 5 සහතිකය ගන්න පුළුවන්. 6ට ඉගෙන ගන්න පුළුවන්. 7 කියලා කියන්නේ උපාධිය. ඒ කියන්නේ යාට ග්‍රැෆික් සම්බන්ධයෙන් උපාධියක් ගන්න පුළුවන් O level අසමත් බව තිබියදී. මං අහන්නේ යාට ඉංග්‍රීසි ටික හදාගෙන ඕක හදාගත්තොත් ගණන් පාස් වෙලා කැම්පස් ගිහිල්ලා එන දරුවෙකුගේ මේ දරුවෙකුගේ අතර අපි දාලා බැලුවොත් කවුද වටින්නේ කියලා අහුවොත් ඔබට මං හිතන්නේ දැනේවි කවුද වටින්නේ කියලා. ඒ වගේ ඉදිකිරීම් ශාස්ත්‍රයට යන දරුවෙක් වෙන්න පුළුවන් වෙනත් වූ ශාස්ත්‍රයට යන පුළුවන් හැම දරුවෙකුටම එහෙම ගමනක් තියෙනවා. දැන් වැවිලි භෝග තාක්ෂණය කියන විෂය ගත්තොත් එහෙම වැවිලි භෝග තාක්ෂණය
අපි ඒ දරුවන්ව දාන්නේ ආසියාවේ තියෙන හොඳම තැනට. ආසියාවේ වැවිලි භෝග තාක්ෂණය සම්බන්ධයෙන් තියෙන හොඳම ආයතනය තියෙන්නේ ලංකාවේ. ඒ ආයතනයේ දරුවෝ හැටියට තමයි අපි ඒ දරුවන් යොමු කරන්නේ. ඒ දරුවෝ ඒකෙන් ගන්න ඩිප්ලෝමාවෙන් පස්සේ ඒ දරුවන්ට ඕන නම් ඒකෙත් උපාධිය දක්වා යන්න පුළුවන්. ඒ වගේම ඒ දරුවන්ට මේ රටේ තියෙන වතුවල දෙවෙනි මහත්තුරු හැටියට අපි කියන්නේ දෙවෙනි මහත්තුරු හැටියට වතුවල ඉඳගෙන Tamanට නවතින බංගලාවක් හම්බ වෙනවා, Tamanට සේවකයෝ හම්බ වෙනවා. මම හිතන්නේ බොහොම දුප්පත් දරුවෙකුට උනත් තමන්ගේ ජීවිතේ බොහොම ලස්සන තැනක් බවට කරගන්න පුළුවන් පරිසරයක් ඒක ඇතුලේ හැදෙනවා. එතකොට එහෙම ශේෂ්ත්‍රයක් මේ අධ්‍යාපන ශේෂ්ත්‍රය ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ ඒ දරුවා NVQ 4 නවතින්න ඕන කියලා එකක් නැහැ. හැම දරුවෙකුටම උපාධිය දක්වා යන ගමනක් තියෙනවා. සමහර ඒවාට උපාධිය නැහැ අපේ රටේ ඇතුලේ. නමුත් බහුතරයක් පාඨමාලා සඳහා උපාධිය තියෙනවා. ඒ නිසා උපාධිය දක්වා යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඍජුවම දැන් ශ්‍රීපාල විද්‍යාලයේ වෘත්ති අංශයට ඇතුළත් වෙලා එහි අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව ඍජුවම වෘත්තියකට ප්‍රවේශ වෙන්න පුළුවන්ද? නැත්නම් ශ්‍රී ලංකා රජය මගින් ක්‍රියාත්මක වන ආයතන තියෙනවා ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්ද? ඒ වගේ අවස්ථා මොනවද තියෙන්නේ? ඔව්. අපිට ඇතුළත් වෙන දරුවෝ අපි මාස කිහිපයක් අපේ ළඟ තියාගෙන අපි මූලික දැනුමට දෙනවා, විෂය දැනුම දෙනවා. ඒ වගේම අර මං කිව්වේ සමාජයට අවශ්‍ය විදිහේ වෘත්ති උපදේශනය ලබා දෙනවා, මඟ පෙන්වීම් ටික කරනවා. ඒ ටික කළා අපි මේ දරුවන්ව යොමු කරනවා වෘත්ති අධ්‍යාපන ආයතන වෙත. ඒතර වෘත්ති අධ්‍යාපන ආයතන ඇතුලේ දරුවෝ නැවත තමන්ගේ වෘත්ති ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඒ ආයතන මගින් මෙයාලව නැවත රැකියාගත කරනවා. తాවකාලික රැකියාගත කරනවා. ඒ తాවකාලික රැකියාගත කිරීම තුළින් තමයි මේ දරුවාගේ හැකියාවන් ටික ඒ දරුවට පෙන්වන්න අපි ප්‍රැක්ටිකලි ඒ දරුවාගේ හැකියාවන් ටික ඒ දරුවා මේව කරගෙන නැවත ආවයන් පස්සේ තමයි NVQ 4 සහතික ලැබෙන්නේ. එතකොට මේක ඇත්තටම කියනවා නම් මේ දන්වැලක් වගේ අපේ සම්බන්ධය වෘත්ති ආයතන සහ රැකියා ආයතනය මේ සම්බන්ධතා ටික ජාලගතයි. ඉතින් ඒ ජාලය ඇතුලේ දරුවෙක් හරිනියට නිවැරදිව ගියොත් එහෙම බොහෝ වෙලාවට මේ ඇත්තම කියනවා නම් අපෙන් ගිහිල්ලා වෘත්ති ආයතනයට ගිහිල්ලා එතනින් රැකියාගත වෙන බොහෝ දරුවෝ ඒ අදාළ ආයතනවලම ස්ථිර වෙනවා. දැන් කුකරි කෝස් කරපු බොහෝ දරුවෝ ඉන්නවා. දැන් ලංකාවේ අපේ ශ්‍රීපාලී දරුවෝ ලංකාවේ ප්‍රධානම සංචාරක ශාස්ත්‍රීය හොටෙල් වල දැන් ඒ දරුවෝ රැකියාව කරමින් ඉන්නවා විශාල වැටුප් වලට. ඒ වගේම විදේශගත වෙලා ඉන්නවා විශාල වැටුප් වලට. ඒ වගේම ලංකාව ඇතුලේ බේකරි ඇන් පේස්ට්‍රි වගේ කෝස් කරපු දරුවෝ ඉන්නවා. මම හිතන්නේ මේ වාසනායක ඇතුලෙත් අපේ දරුවෝ ඉන්නවා. එහෙම ගොඩක් ආයතන වල අපේ දරුවෝ ඉන්නවා. අපි ඒ දරුවෝ සෑහෙන ජීවිතේ දේවල් එකතු කරගෙන තියෙනවා දැනට. ඉතින් මේ කතා බහෙන් ඔබට හොඳටම පැහැදිලි මොන විදිහේ අධ්‍යාපන රටාවක්ද මොන විදිහේ ගමනක්ද ඔබ ශ්‍රීපාල විද්‍යාලයේ වෘත්තීය අධ්‍යාපන අංශයට ඇතුළත් වුණොත් එහෙම ඔබට ලබා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් ඔබට ශාස්ත්‍රීය අධ්‍යාපනය මගහැරුණා කියලා කිසිසේත්ම පසුතැවිලි වෙන්නට අවශ්‍ය නැහැ. මොකද ශ්‍රී ලංකා රජය මගින් පිරිනැමෙන ශාස්ත්‍රීය උපාධිය දක්වාම යන ගමන් මගේ වෘත්තීය අධ්‍යාපනය ඔස්සේත් ඔබට ගමන් කිරීමේ හැකියාව දැන් ශ්‍රී ලංකාව තුළ තියෙනවා. ඉතින් ඔබට නිසි මාර්ගෝපදේශනයක් පමණයි අවශ්‍ය මේ සියලුම කටයුතු සඳහා. ඉතින් ඒ සඳහා හොඳම තැනක් තමයි ශ්‍රීපාල විද්‍යාලීය වෘත්තීය අංශය කියලා කියන්නේ. ස්වාමීන් වහන්සේ ඊළඟට ඔබ වහන්සේට දැනගන්න කැමතියි දැන් ශ්‍රීපාල විද්‍යාලීය වෘත්තීය අධ්‍යාපන අංශය හරහා වැඩ ලෝකයට පිවිසෙන සහ පිවිසුන සිසුන් මොන විදිහේ සාර්ථකත්වයක්ද ළඟා කරගෙන තියෙන්නේ? ඔව් ඇත්තටම එහෙම දරුවෝ ගොඩක් ඉන්නවා. අපේ විතරක් නෙමෙයි මේ ශාස්ත්‍රයේ මේක තියෙන හැම පාසලකින්ම බිහි වෙච්ච ගොඩක් දරුවෝ ඉන්නවා. මං සරලව කිව්වොත් එහෙම මේ අපේ පහුගිය දවසක අපි පැවැත්වුව අපේ ත්‍යාගහා සහතික ප්‍රදානෝත්සවේ ඒකදී මේ ගත වෙච්ච අවුරුදු කිහිපයේ දරුවෝ 89 දෙනෙක් NVQ 4 සහතිකය සම්පූර්ණ කළා. ඒකේ සහතික පත්‍ර ලබා ගත්තා. ඒ 89 දෙනාම මේ වන විට ජීවිතේ දිනපු දරුවෝ. ඒ 89 දෙනා මේ වෙනකොට එක්ක සංචාරක ශාස්ත්‍රයේ රැකියා කරනවා. එහෙම නැත්නම් ඉදිකිරීම් ශාස්ත්‍රයේ රැකියා කරනවා. එහෙම නැත්නම් ග්‍රැෆික් ශාස්ත්‍රයේ රැකියා කරනවා. සමහර දරුවෝ අපේ වැඩිහිටි සත්කාරක සේවාවල, සමහර දරුවෝ විදේශගත වෙලා ඊළ වගේම මේ රටේ යුද හමුදා පොලිසිය වගේ තැන්වල ඒ හැම ශාස්ත්‍රයකම වැඩ කරනවා. ඒ නිසා මේ හරිම ආඩම්බරෙන් කියනවා මේ හැම ශාස්ත්‍රයකම දැන් කලාංශයෙන් හදන දරුවෝ යවන්න පුළුවන් කලාංශයට විතරයි. විද්‍යාංශයට යවන්න පුළුවන් ඒ අංශයට විතරයි.
අපි හදන දරුවෝ අපි හැමතැනටම යවලා තියෙනවා. නිසා අපේ දරුවෝ හැම අංශයකම ඉන්නවා. ඒ දරුවෝ බොහොම හොඳ තැන්වල ඉන්නවා, ලස්සනට ඉන්නවා. තමන් පුජ්‍යලිකව ව්‍යාපාර කරන දරුවෝ, ඒ කියන්නේ මම එක කිව්වේ අපි වෘත්තිකයෙක් හදනවා වගේම ඒ ළමයාගේ ඔළුවේ ව්‍යවසායකයෙකුට අවශ්‍ය පරිසරයක් අපි නිර්මාණය කරනවා. නිසා ව්‍යවසායකයෝ හැටියට දැන් ඉන්න දරුවෝත් ඉන්නවා. අපේ සමහර දරුවෝ ඉන්නවා තමන් විසින්ම පවත්වාගෙන යන පළ තවන් පවත්වාගෙන යන දරුවෝ. ඒ වගේම තමන් මේ ඔය මොකද්ද වාහන සම්බන්ධයෙන් ඉගෙන ගත්ත දරුවෝ ඉන්නවා. දැන් තමන් ගෑරේජ් දාගෙන ඒවා පවත්වාගෙන යන දරුවෝ ඉන්නවා. ඒ වගේම ඉදිකිරීම ශාස්ත්‍රයට සම්බන්ධව තමන්ම යම් දේවල් ආයතන පවත්වාගෙන කරගෙන යන දරුවෝ ඉන්නවා. ඉතින් පහුගිය දවස්වල මම හිතන්නේ ඉදිකිරීම ආයතනයේ ජාතික ඉදිකිරීම ආයතනයේ ගිය අවුරුද්දේ ගෝල්ඩ් මෙඩල් එක ගත්ත ශ්‍රීපාලි දරුවෙක් අපේ වෘත්තිංශ දරුවෙක්. අපේ හැම දරුවෙකුම සෑහෙන මට්ටමක ඉන්නවා. පසුතැවීම් නැති ගුරු ජීවිතයක් සඳහා මේ වෘත්තිංශය හරි වටිනවා. ඔව්. ඉතින් ස්වාමින් වහන්සේ සඳහන් කළ ආකාරයටම උදාහරණ සහිතව සඳහන් කළා මොන විදිහේ සාර්ථකත්වයක්ද මේ ශ්‍රීපාලි විද්‍යාලයේ වෘත්ති අධ්‍යාපන අංශයට ඇතුළත් වෙන සිසුන් සතු වෙන්නේ කියලා. ඒ නිසාමයි ඔබට නෙක්ස්ට් ස්ටෙප් වැඩසටහන තුළින් මේ ශ්‍රීපාලි විද්‍යාලයේ වෘත්ති අධ්‍යාපන අංශය පිළිබඳව තොරතුරු ගෙන එන්නේ මොනවද මේ පාඨමාලා තුළ ඇතුළත් වෙන්නේ කියලා කාරණාව. ඒ වගේම ස්වාමින් වහන්සේ දැන් අපි ශ්‍රීපාලි විද්‍යාලයේ වෘත්ති අංශ ඉතිහාසය ගැන හොයද්දී අපිට අහන්න ලැබුණා දකින්න ලැබුණා මේ එම්ප්‍රසාරියෝ වගේ වැඩසටහන් විශේෂයෙන්ම සිසුන්ගේ මේ දරුවන්ගේ හැකියාවන් වැඩි දියුණු කරන්න ඔවුන්ගේ උත්සාහයන් වැඩි දියුණු කරන්න ගත්ත උත්සාහය මේ වගේ වැඩසටහන් මොනවද ක්‍රියාත්මක වෙන්නේ? අපි හැම අවුරුද්දකම දරුවන්ට නිර්මාණ කරන්න සහ දරුවන්ට මේ දරුවන්ට ඇත්තටම අපි හැමදේම උගන්වනවා. මේ දරුවන්ට ඉටිපන්දම් හදන එක කොහේ හරි උගන්වනවා නම් අපි ඒකත් උගන්වනවා මේ දරුවන්ට. සබන් හදන හැටි උගන්වනවා නම් සබන් හදන හැටිත් උගන්වනවා. බතික් උගන්වනවා නම් බතිකුත් උගන්වනවා. ඒ නිසා මේ ඔක්කොම උගන්වන දරුවන්ට අපි තමන්ගේ අවුරුද්දේ කාලය තුල එක දවසක් අපි දෙනවා තමන්ගේ නිර්මාණ ටික, තමන් හදපු තමන්ගේ නිෂ්පාදන ටික විකුණන්න වෙළඳපොළක් හදනවා. ඒ වෙළඳපොළ තමයි ඇත්තටම එම්පසාරියෝ කියලා කියන්නේ. එම්පසාරියෝ මම හිතන්නේ පාසල් ශාස්ත්‍රයේ තියෙන දැවැන්තම වෙළඳපොළ කිව්වත් වරදක් නැහැ. ඒක අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් ඇවිල්ලා ඇගීමකට ලක් කරපු එක. ඒ කියන්නේ චිත්‍ර අඳින්න පුළුවන් දරුවට චිත්‍රයක් ඇඳලා එතන විකුණ ගන්න පුළුවන්. ඒ වගේම රෙද්දක් මහන්න පුළුවන් දරුවෙකුට රෙද්දක් මහලා විකුණන්න පුළුවන්. කප් කේක් එකක් හදන්න පුළුවන් දරුවෙකුට කප් කේක් එකක් හදලා එතන විකුණන්න පුළුවන්. පැලයක් සකස් කරන දරුවෙකුට පැලයක් හදලා විකුණන්න පුළුවන්. මාළු මම එක කර එහෙම සුරුතල් මසුන් හදන දරුවෙකුට සුරුතල් මසුන් ගෙනල්ලා එතන විකුණන්න පුළුවන්. එයාලගේම නිෂ්පාදන. ඒ වගේම ආහාර තාක්ෂණය පිළිබඳව ඉගෙන ගන්න දරුවෝ ඒ වෙලාවෙම කෑම හදලා දුන්නා. මම හිතන්නේ දරුවෝ සතුටු වුණා, අමාත්‍යාංශය ආපු නිලධාරීන් සතුටු වුණා, ආපු දෙමව්පියෝ සතුටු වුණා. ඒ වගේ හැම අවුරුද්දකම කරනවා. එවදු දේවල් ඇතුලේ කරනවා වගේම අපි මේ දරුවන්ගෙන් අපි පාසලටත් ලොකු සේවයක් ගන්නවා. අපි ඒකයි අපි කිව්වේ මේ දරුවෝ හරිම ප්‍රයෝජනවත් දරුවෝ. පාසලේ ඩෙස්පොටු ටික කැඩුණාන් පස්සේ ඩෙස්පොටු ටික හදන්න අපි මේ දරුවන් පාවිච්චි කරනවා. පාසලේ කැඩිච්ච බිඳිච්ච තැන්වල සිමෙන්ති ටික දාගන්න, සුදු පිළියම් කරගන්න, අපි කිව්වොත් පොටි ටික ඇදගන්න, ඒවට මේ දරුවෝ අපි පාවිච්චි කරනවා. ඒ වගේම කැඩිච්ච තැනක තියෙන යකඩ මොකක් හරි එකක් හරි ගස්ස ගන්න ඕන වුණොත් අපි මේ දරුවන්ව පාවිච්චි කරනවා. ඒ වගේම ලෑන්ඩ්ස්කේපින් ටික කරගන්න ඉස්කෝලේ ඇතුලේ අපි මේ දරුවන්ව පාවිච්චි කරනවා. ඒ වගේ හැම ශාස්ත්‍රයකදීම ලොකු උත්සවයක් සංවිධානය කරන උත්සව සංවිධාන කටයුතු වලට මේ දරුවන්ව පාවිච්චි කරනවා. ඒ නිසා මේ වෘත්තිංශය ශ්‍රීපාලියට ලොකු ආභරණයක්. ඒ වටිනාකම මේ දරුවෝ හදලා දීලා තියෙනවා. එතෙක් මෙතෙක් හැමදාම අනාගතයේත් එහෙම වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ දරුවන්ටත් අපි යමක් දෙනවා. ඒ නිසා හැම දරුවෙක්ම එළියට බහිද්දි මම ඒකයි කිව්වේ අර තමන් වෘත්තිකයෙක් වෙනවා කියන හැඟීම වගේ මේ හැම දරුවෙකුගේම ඔළුවට අපි දීලා යනවා උඹලට විකුණන්න පුළුවන් කියලා. කියන්නේ ජීවිතේ උපයාගත්තා වූ දෙයක් තමන්ගේ දැනුම විකුණන්න පුළුවන් කියන හැඟීම අපි හදලා දෙනවා. ඒ නිසා ඒ දරුවෝ යමක් විකිණීමේ හැකියාවක් සහිත දරුවෝ බවට පත් වෙනවා. ඉතින් මේ උදාහරණත් එක්ක ඔබට හොඳටම පැහැදිලි මොන විදිහේ අධ්‍යාපන රටාවක්ද මොන විදිහේ ආකර්ශනීය අධ්‍යාපන රටාවක්ද ප්‍රායෝගිකව මේ ශ්‍රීපාලි විද්‍යාලයේ වෘත්තීය අධ්‍යාපන අංශය තුල දැක ගන්නට ඔබට අධ්‍යාපනය ලබා ගන්නට තියෙන්නේ කියලා. ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් අපි මේ ඉගෙනීම් ක්ෂේත්‍ර තුලට આવොත් එහෙම අපිට දැක ගන්න පුළුවන් ඊටමත් නවීන ඉගෙනුම් ක්‍රමවේද ස්මාර්ට් බෝඩ් කම්පියුටර්ස් ලැප්ටොප්ස් ඇතුළු මේ සියලුම නවීන පන්නේ තාක්ෂණික උපාංගත් එක්ක නවීන තාක්ෂණික රටාත් එක්ක තමයි මේ වෘත්තීය අධ්‍යාපනය සිසුන්ට ලබා දෙන්නේ. ඒ නවීන තාක්ෂණයත්
එක්කම ඊට අමතරව අපි විශේෂයෙන්ම දකපු දෙයක් තමයි මේ කලා හැකියාවන් අපනංවා ගන්න. බෙරේ සිට සර්පිනාව දක්වා ඒ වගේම සිතාරය දක්වා සෑම සංගීත භාණ්ඩයක්ම මේ වෘත්ති අධ්‍යාපන ශාස්ත්‍රය ඇතුලේ තියෙනවා. ඇයි මේ වගේ වටපිටාවක් මේ වෘත්ති අධ්‍යාපනයක් ලබන මේ ශිෂ්‍යාවකට දෙන්නේ සිසුවෙක්ට සිසුවියකට? ඔව්. වෘත්තිකෙක් කියලා කිව්වෙන් පස්සේ මං හිතන්නේ ඒක මෙච්චර කාලයක් වෘත්තිකෙක් කියන එකට අපිට රූපේ තිබුණේ වඩු බාසුන් නැහැ. මේෂන් බාසුන් නැහැ. එහෙම නැත්නම් ඩයිවර් පාම් බේකරි කරා නම් කේක් හැදුවා නම් බේකරි කාර්යය. එහෙම එකක් තිබුණා. එතකොට මං හිතන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය අර කාර්යයා කියන වචන ඉවත් කළ යුතුයි කියන තැනට ආවා. ඒක අතිශය වටිනා වැඩක්. එතකොට කාර්යයක් නොවෙන්න නම් ප්‍රමිතිය හැදෙන්න ඕන. නිසා මං හිතන්නේ ලංකාවේ අධ්‍යාපන ශාස්ත්‍රයේ වැඩිම වියදම් කරන්නේ වෘත්ති අංශයට කියලා. කිව්වත් ඒක වැරදිත් නෑ. අනිත් ඒවා වියදම් නොකරන නෙවෙයි වියදම් කරනවා. ශ්‍රීපාලියට ඇවිල්ලා බැලුවොත් එහෙම ශ්‍රීපාලියේ වෘත්ති අංශයේ දරුවන්ගේ තියෙන පහසුකම් ටික අනිත් දරුවන්ට ඉරිසියා හිතෙනවා. එච්චරට පහසුකම් තියෙනවා. ඒ දරුවන්ට හැමදේම කරන්න අවශ්‍ය සියල්ලම සපයලා තියෙනවා. හේතුව ඒ දරුවෝ ජීවිතේ යම් යම් තැන්වල වැරදිච්ච දරුවෝ, වරද්දාගත්ත දරුවෝ. නැවත ඒ දරුවන්ට වරදින්න බෑයි කියන පදනමත් අපි විශ්වාස කරනවා. ඒ නිසා නොවරදින දරුවන් නිර්මාණය කර ගැනීම අදහස. ඒ වගේම ජීවිතයේ සමබර දරුවන් නිර්මාණය කර ගැනීම. දැන් ඇත්තම කියනවා නම් ඉදිකිරීම් තාක්ෂණයේ උගන්වන දරුවෙකුට මොකටද බෙර ගහන්න උගන්වන්නේ කියලා අහුවොත් එහෙම බෙර ගහන්න බැරි වුණත් අඩුමතරමින් බෙරයක් ගහන හැටි අහගෙන ඉන්න යාට පුළුවන් වෙන්න ඕන. සින්දුවක් අහන්න පුළුවන් වෙන්න ඕන. අපි ඒ නිසා මේ සමබරතාවය නිර්මාණය කරගන්න කලාව මේක ඇතුලේ පවත්වාගෙන යනවා. ඉතින් කලා කටයුතු, නිවේදන කටයුතු, අනිකුත් දේවල්, ඡායාරූපකරණය ඒ හැම දෙයකදීම අපේ දරුවෝ එක හා සමානව දක්ෂතා පෙන්වනවා. මෙතනින් එළියට ගිහිල්ලා දක්ෂතා තියෙන දරුවෝ ඉන්නවා. සමහර දරුවෝ ඇත්තටම අපි නොහිතන මානයන් ස්පර්ශ කරන දරුවෝ ඉන්නවා. එහෙම දරුවොත් එක්ක බොහොම නිර්මාණශීලී. ඒ වගේම අපි මේ දරුවන්ට උගන්වනවා පොදු ආකල්ප ටික. ඒ කියන්නේ සහකම්පන ටික උගන්වනවා. ඒ නිසා මේ දරුවෝ හැමතිස්සෙම බොහොම එකමුතුව ඉන්නවා. ඒ එකමුතුකම් ටික, වෘත්තික භාවයේ තියෙන වටිනාකම් ටික, වෘත්තික භාවය ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක ටික. ඒ වගේම තමන්ගේ දැනුම මේ අඩු මුදලට විකුණන්න එපා කියන එක අපි උගන්වනවා. ඒ වගේම ඒවට වටිනාකමක් තියෙනවා කියලා උගන්වනවා. එතකොට ඒව ඇතුලේ හැමදේම නිර්මාණය කරනවා. මම හිතන්නේ ඒක ඒ නිසාම වෙන්නේ නැති අධ්‍යාපන අමාත්‍යාංශයත් ඔක්කොම මේකට දෙන්න ඕන කියලා හිතුවා. ඒ ඔක්කොමත් තියෙනවා. ඒ ඔක්කොම පාවිච්චි කරනවා අපි දරුවෝ. ඉතින් ස්වාමින් වහන්සේ දැන් සාමාන්‍ය ශාස්ත්‍රීය අධ්‍යාපන රටාව ගිලිහෙන දරුවෙකුට, ගිලිහෙන සිසුවෙකුට, සිසුවියකට හිතෙන්න පුළුවන් මට තව පාසල් යන්න ඕනේ, තව ඉස්කෝලේ යන්න ඕනේ, මම ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්න ඕනේ කියලා. ඉතින් මේ වෘත්ති අධ්‍යාපන අංශය ගැන අහන කෙනෙක්ට හිතෙන්න පුළුවන් තමන් අර වසර ගණනාවක් ගිය පාසලේ අධ්‍යාපන රටාවට වැඩිය මේ වෘත්ති අධ්‍යාපනය ආකර්ශනීයයි කියලා. ඉතින් වෘත්ති අධ්‍යාපනය සඳහා පිවිසෙන කෙනෙක් මේ පාසල තුලක් තියෙන මේ වෘත්ති අධ්‍යාපනය වෙනුවෙන් ශ්‍රීපාලි විද්‍යාලීය වෘත්ති අංශයම තෝරාගත යුත්තේයි. අපි ශ්‍රීපාලි විද්‍යාලයේ වෘත්ති අංශයම තෝරා ගන්න කියලා කියනකොට මේ අපිට පොඩි චෝදනාවකුත් තියෙනවා මේ වටේ අනිත් ඉස්කෝල වලුත් ශ්‍රීපාලියට සියලු ළමයි යනවා කියලා. මම ඒකේ ගෞරවය සම්පූර්ණයෙන් අපි ආචාර්ය මණ්ඩලයට ලබා දෙන්න ඕන. අපේ ආචාර්ය මණ්ඩලයේ බොහොම තරුණ ජව සම්පන්න ආචාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඒ වගේම බොහොම සහකම්පන සහිත ආචාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඒ වගේම අපේ කළමනාකරණ මණ්ඩලයේ ගරු විදුහල්පතිතුමිය ප්‍රමුඛ කළමනාකරණ මණ්ඩලයේ මේ සම්බන්ධයෙන් ලොකු අධීක්ෂණයක ඉන්නවා. අපිට පාසල් සංවර්ධන සමිතිය ඒ වගේම ආජීව සංගම් අපිට උදව් කරනවා. නිසා අපිට මේ ඒ දරුවන්ට ඕන ලෝකෙ අපිට හදලා දෙන්න පුළුවන් වෙලා තියෙනවා. නිසා ශ්‍රීපාලි විද්‍යාලයේ වෘත්ති අංශයට එන්න දරුවෙක් අතරමං නොවන බවට සහතික වෙනවා අපි. ඒ වගේම ශ්‍රීපාලි විද්‍යාලයේ වෘත්ති අංශයට එන්න දරුවෙකුට මේ පාඨමාලාව හැර නොවන දරුවෙක් කරනවා කියන සහතිකය අපි දෙනවා. නිසා මොකක් හෝ අහේතුක කාරණයක් නිසා මේ වෙනවා ඇරෙන්න කිසිම දරුවෙකුට අප්‍රිය පාසල අප්‍රිය ස්ථානයක් බවට අපි වත් කරන්නේ නැහැ. ඒ වගේම ඒ දරුවන් සහ ගුරුවරුන් අතර තියෙන සම්බන්ධතාවය කොච්චරද කියනවනම් සාමාන්‍යයෙන් ඔබතුමාලා පාසල් යන කාලේ 6 වසරේ ගුරුවරිය 7 වසරේදී නැහැනේ. 7 වසරේ ගුරුවරිය 8 වසරේදී නැහැ. නිකන් හිතුවොත් එහෙම A level කරාන් පස්සේ A level ගුරුවරු ඔබත් එක්ක දැන් නැහැ. හැබැයි
මේ වෘත්තිංශයේ දරුවන්ට ඉන්න මේ අපි ගුරුවරු ටික මෙයාලා අපි පළවෙනි අවුරුද්ද හරි මාස 6 හරි අපි පාසලේ තියාගෙන ඉන්න කාලේ මෙයාලා ළඟ ඉන්නවා. ඊට පස්සේ මෙයාලා වෘත්තිංශයේ වෘත්ති ආයතනයකට යොමු වුණාන් පස්සේ මාසෙකට සැරයක් අපි ඒ දරුවෝ බලන්න යනවා. ගිහිල්ලා ඒ දරුවන්ගේ තත්ත්වය අපි හොයලා බලනවා. හොයලා බලලා ඒ දරුවන්ගේ අඩුපාඩුකම් හොයලා බලනවා. ඇත්තටම අධීක්ෂණේ අපේ දරුවෝ කියලා අපි තියාගෙන ඉන්නවා. ඊට පස්සේ එයාලා රැකියාගත කරනවනේ ටික කාලයකට. එතනටත් අපි යනවා. ඒ ටිකත් අපි බලනවා. ඒ නිසා ඇත්තම කියනවා නම් දෙමව්පියන්ට ගෙදරින් ආයෙ ගෙදරකට බාර දුන්නා වගේ ආරක්ෂාවට ඔබේ දුව පුතාව අපිට බාර දෙන්න පුළුවන්. අපි ඒ තරම්ම රකින්නවා. ඒ තරම්ම බලනවා. ඒ තරම්ම රැකලා බලලා ඔබේ දරුවව හරිම නිවැරදි තැන හිටවන්න අපිට පුළුවන්කම තියෙනවා. දැන් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කලින් සඳහන් කළ ආකාරයට දැන් ක්‍රීඩාවෙන් ඉදිරියට ගිය දරුවන් නියෝජනය කරන්නේ ශ්‍රීපාලි විද්‍යාලයේ වෘත්තීය අංශය නෙමෙයි ශ්‍රීපාලි විද්‍යාලය. එතකොට මේ ශ්‍රීපාලි විද්‍යාලයේ වෘත්තීය අංශයට ඇතුළත් වෙන දරුවන් මේ පාසල නියෝජනය කරන අවස්ථාවක්ද තියෙන්නේ නැත්නම් වෙනම වෘත්තීය අංශයක් විදිහටද නැත්නම් සමස්ත ශ්‍රීපාලි විද්‍යාලය නියෝජනය කරනවද? ඔව් අපි එහෙම වෙන් කරගත්තේ නැහැ. වෙන් කරගත්තේ නැහැ කියලා කියන්නේ දැන් ඇත්තම කියනවා නම් මේ මොහොත වෙනකොට ශ්‍රීපාලි විද්‍යාලයේ අපේ පොදු ක්‍රිකට් ටීම් එක ඒ ටීම් එකේ අපේ දරුවෝ 3-4 දෙනෙකුට වැඩි ඉන්නවා. මම හිතන්නේ කලුතර දිස්ත්‍රික් හෝ මේ පාසල් ක්‍රිකට් සංගමයේ හරි මට මේ දෙක පොඩ්ඩක් මතක නැහැ හරියටම. ওই දෙකෙන් සංචිතයට අදාළව අපේ දරුවෝ ඉන්නවා. ඒ ශ්‍රීපාලියට අදාළ වෘත්ති අංශයේ දරුවෝ. ඒ වගේම අනිකුත් සෑම ක්‍රීඩා ශාස්ත්‍රයකටම අපේ දරුවෙක් ඕන නම් අපේ දරුවෝ ඒවල ඉන්නවා නම් ඒ දරුවෝ බොහොම කැමැත්තෙන් ක්‍රීඩා කරනවා. අපි ඒකේ ඇත්තම මේ ශ්‍රීපාලි වෘත්ති අංශය කියලා බෝඩ් එක ගහගන්නවට වැඩිය අපි කැමති ශ්‍රීපාලි කියලා නමින් ඒ බෝඩ් එක වදිනවට හේතුව විල්බර්ට් පෙරේරා මැතිතුමා දැක්ක දර්ශනය ඇතුලේ මේ ඔක්කොම සම්පූර්ණ ਸਰව සම්පූර්ණ දරුවෙක් නිර්මාණය වෙනවා. ඒ ਸਰව සම්පූර්ණ දරුවා නිර්මාණය කරන්න ශ්‍රීපාලි විද්‍යාලයේ වෘත්ති අංශය ලොකු කාර්යභාරයක් කරනවා. ඒ කාර්යභාරය හැබැයි පවතින්නේ ශ්‍රීපාලිය නිසා. එතකොට මේක වටිනාකම හෙටත් යන්න ඕන විල්බර්ට් පෙරේරා මැතිතුමාට කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔබ ශ්‍රීපාලි විද්‍යාලයට ඇතුළත් වෙනවා. ශ්‍රීපාලි විද්‍යාලයේ වෘත්ති අධ්‍යාපන අංශයට ඇතුළත් වෙනවා කියන්නේ ඔබ ශ්‍රීපාලි විද්‍යාලයට ඇතුළත් වුණා හා සමානයි. වසර 90ක අභිමානවත් ඉතිහාසයක් තියෙන ශ්‍රීපාලි විද්‍යාලය කියන්නේ රටට දැයට ජ්‍යෙෂ්ඨයින් විශිෂ්ටයින් ප්‍රවීණයින් රැසක් බිහි කරපු විද්‍යායතනයක්. ඉතින් මේ ශ්‍රීපාලියේ කොටස්කරුවෙක් වෙන්නට ඔබට අවස්ථාව හැකියාව තියෙනවා. මේ වෘත්ති අධ්‍යාපන අංශය විදිහට ඔබව විශේෂ කරන්නේ නැහැ. කොයි අවස්ථාවකවත් අභිමානවත් ශ්‍රීපාලියෙක් විදිහට තමයි ඔබ ශ්‍රීපාලි විද්‍යාලයෙන් එළියට යද්දී ඔබට සමාජයට පිවිසෙන්නට හැකියාව තියෙන්නේ. ඉතින් මේ වටිනා අවස්ථාවත් මේ ශ්‍රීපාලි විද්‍යාලයේ වෘත්ති අධ්‍යාපන අංශයට ඇතුළත් වෙන ඔබට ලැබෙනවා. ඒ වගේම ස්වාමින් වහන්සේ ශ්‍රීපාලි විද්‍යාලයේ වෘත්ති අධ්‍යාපන අංශයේ පාඨමාලා සමග මොන විදිහටද සම්බන්ධ විය හැක්කේ සහ පාඨමාලා සැකැස්ම මොන වගේද? ඔව් පාඨමාලා සැකැස්ම කියලා කියන්නේ එන හැම දරුවෙක්ම මම කිව්වා වගේ මූලිකව ඔව් මාස අපිට මේක තීරණය වෙන්නේ මහත්මයා මේ රටේ පවතින තත්ත්වයන් එක්ක. අපිට ඇත්තම ක්‍රමවේදය ඇතුලේ මේකේ අපි දරුවෙක් අවුරුද්දක් තියාගන්නවා. ඒක තමයි අපේ ක්‍රමය. නමුත් ඇත්තම කතාව දැන් පහුගිය කාලේ මේ ඇතිවෙච්ච යම් තත්ත්වයන් මත ප්‍රවණතා මත අවුරුද්ද කියන එක වෙනස් වෙච්ච තැන් තියෙනවා. මාස 6න් අපි ළමයි යවලා තියෙනවා. සමහර තත්ත්වයන් ඇතුලේ අපි අවුරුද්දයි මාස 6ක් විතර දරුවෝ තියාගත්ත තැන් තියෙනවා. කොහොම වුණත් අපි හැමතිස්සෙම අපේ කාලේ අවුරුද්දයි කියන එක. ඒ අවුරුද්ද කාලය ඇතුලේ තමයි අපේ කාලේ ඒ කාලය ඇතුලේ අපි මූලික විෂයන් ටික උගන්වනවා, වෘත්ති උපදේශනය උගන්වනවා. ඊට පස්සේ වෘත්තියන් ටික උගන්වනවා. වෘත්තියන් වලදී මේ දරුවෝ ඇතුල් වෙනකොට අපි දරුවන්ට තෝරගන්න දෙනවා වෘත්තීය විෂයන් 3ක්. දැන් ඇත්තටම මේ ඉදිකිරීම් තාක්ෂණය කියලා එන දරුවට අපි ග්‍රැෆික් මේ ඉගෙන ගන්නත් අවස්ථාව දෙනවා. ඒ වගේ මේ දරුවට අවශ්‍ය නම් කුකරි ඉගෙන ගන්නත් අවස්ථාව දෙනවා. ඒතර මේ දරුවා මේ අපි ආයතනගත කරන කාලය වෙනකොට මේ දරුවටම තේරෙනවා Tamanට හරියටම හරියන එක මොකක්ද කියලා. ඒ කියන්නේ එයාට ප්‍රත්‍යක්ෂ අවබෝධයක් එනවා. මට මගේ ඇඟේ තියෙන කුකරිද මගේ ඇඟේ තියෙන ඉදිකිරීම් තාක්ෂණයද කියන එක එයාම දන්නවා. මට පුළුවන් එක එයා අඳුර ගන්න. නිසා මට පුළුවන් එකට අපි එයාට යන්න දෙනවා. එතකන් එයාට කැමැති විෂයන් 3ක් අපි කරන්න අවස්ථාව දෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ශ්‍රීපාලි විද්‍යාලයේ වෘත්තීය අංශයේ පාඨමාලා සැකැස්ම නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඔබට නැවතත් සඳහන් කරන්නේ ඔබේ වෘත්තීය ජීවිතය අධ්‍යාපනයත් එක්කම ලබා ගන්න පුළුවන් නම් ඔබ පාසල් වයසේ සිටින දරුවෙක් නම් ඔබට මේ පාසල් අධ්‍යාපනයත් එක්කම
වෘත්තීය අධ්‍යාපනයත් ඊට සමගාමීව ලබා ගන්න පුළුවන් නම් ඔබේ ජීවිතය ඔබේ අනාගතය සාර්ථක කරගන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. එය සාක්ෂිත් එක්ක ඔප්පු වෙලා තියෙනවා. මොන විදිහටද මේ ශාස්ත්‍රීය අධ්‍යාපනය එක්කම පාසල් අධ්‍යාපනයත් එක්කම වෘත්තීය අධ්‍යාපනය ලබා ගැනීමෙන් කෙනෙකුගේ ජීවිතේ මොනතරම් සාර්ථක වෙනවද කියලා. ඒ වගේම ඔබට සමාජයට බය නැතුව මුහුණ දෙන්න පුළුවන්. මොකද ඔබ වසර 13ක අකණ්ඩව පාසල් අධ්‍යාපනය ලැබූ කෙනෙක්. වසර 13ක පාසල් සමාජිකයෙක් විදිහට තමයි ඔබ සමාජයට පිවිසෙන්නේ. ඉතින් සමහර ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉන්නවා වසර 13ක අධ්‍යාපනය ලැබලා පාසලෙන් එළියට යන්නේ රැකියා අවස්ථාවක් හෝ වැඩ ලෝකයට පිවිසීම පිළිබඳව නිශ්චිත අරමුණකින් තොරව. නමුත් ඔබ වෘත්තීය අධ්‍යාපනයත් එක්ක එකතු වෙනවා නම් ඔබ වසර 13ක පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව ඔබට නිශ්චිතවම තහවුරු කරගන්න පුළුවන් નિયમિતව ඔබ වෘත්තියකට පිවිසෙනවා. මොකද්ද වෘත්තිය? ඒ වෘත්තිය නිසකයෙන්ම ඔබට උපාධිය දක්වා අධ්‍යාපනය මගින් සාර්ථකව කරගෙන ගිහිල්ලා ඉන් අනතුරු වැඩ ලෝකයට පිවිසෙන්න පුළුවන්. මේ වගේ විශාල අවස්ථා රාශියක් මේ වෘත්තීය අධ්‍යාපන අවස්ථා තුළ ඔබට දැක ගන්න අත්විඳින්න හැකියාව තියෙනවා. ඒ නිසාමයි මේ වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ මාර්ගෝපදේශනය next step අපි ඔබට ගෙනෙන්නට කටයුතු කරන්නේ. ඉතින් ස්වාමින් වහන්සේ අපි මේ ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ වෘත්තීය ශාස්ත්‍රයන් තුළ නිසි අධ්‍යාපනයක් සහිත වෘත්තිකින් බිහි කිරීමේ අරමුණෙන් තමයි මේ next step වැඩසටහන ගෙනෙන්නේ. ඉතින් මේ විදිහට වෘත්තීය මාර්ගෝපදේශනයන් මේ තරුණ තරුණියන් වෙනුවෙන් ගෙනීම පිළිබඳව ඔබ වහන්සේගේ අදහස මොකක්ද? ඇත්තටම මේ අපි වාසනා මාධ්‍ය ජාලයට ස්තුතිවන්ත වෙනවා. මේ කෘතඥතාවය පළ කරනවා ඔබගේ ආයතනාධිපතිතුමා ප්‍රධාන මේ වැඩසටහන කරන ඔබතුමා ඇතුළු සියලු දෙනාටම. මේක කාලෝචිතව ගත්ත ඉතාම හොඳ වැඩ පිළිවෙලක්. ඒ කියන්නේ ඇත්තම කියනවා නම් මේක හරියට මේ වැහිලා තිබිච්ච එකක්. ළමයි වෘත්ති අධ්‍යාපනය කියන එක ගැන නිකන් හිතන්නවත් පටන් ගත්තේ ඒ ලෙවලුත් ඉවරුණෙන් පස්සේ. ඒ ලෙවලුත් ඉවර වෙලා ඒ ලෙවලුත් අමාරු වැටුණොත් තමයි ළමයි හිතන්නේ මොකක් හරි මට කෝස් එකක් කරන්න තියෙනවාද කියලා. දැන් මේක එහෙම නෙවෙයි. මේක O level වලදී කරන්න පුළුවන්. O level වලින් පස්සේ කරලා ඔයාට යන්න පුළුවන් ගමනක් තියෙනවා. ඔයා ජාතික විශ්වවිද්‍යාල මට්ටමේ හරි වෙන කොතනක හරි ජීවිතයේ රස්තියාදු කරගන්න ඕනේ නැහැ. ඔයාට රස්තියාදු නොවි ඔයාට ගමනක් යන්න තියෙනවා කියන එක පෙන්වන්න තමයි මේ වෘත්ති අධ්‍යාපනය ඇතුලේ ඒක මෙහෙම ගමනක් තියෙනවා. ඒ වගේම හැමෝගෙම හීනයක් තියෙනවා නම් මම කවදා හරි වාහනයක් ගන්න, ගෙයක් හදන්න, ලස්සනට විවාහ ජීවිතයක් ගත කරන්න. ඒ හීන පාට කරන්න පුළුවන් ලෝකයක් ඔබට තියෙනවා කියන එකටත් මේ වෘත්ති අධ්‍යාපනයේ එක දෙයක්. නිසා මම හිතන්නේ මේක කලෙලි දක්වන්න මුල් වෙච්ච මම හිතන්නේ පැවතිච්ච රජයන් වලට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ සඳහා මහන්සි වෙච්ච ඒවක හිටපු අධ්‍යාපන ශාස්ත්‍රයේ හිටපු අපේ සියලුම සමට අධ්‍යාපන ඒකකයේ හිටපු අපේ බද්‍රා මැඩම්, ඊට පස්සේ සාදියා වසීර් මැතිණිය ඇතුළු ඒවක හිටපු බොහෝ පිරිස් වලට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෑත කාලීනව ඉන්න අපේ අය, ඒ වගේම වර්තමානයේ අපේ ඉන්න අධ්‍යක්ෂකතුමිය, ඒ වගේම ශ්‍රීපාල විද්‍යාලයේ ඒවකම ඉන්න හිටපු සියලුම අපේ ජයසිරි විදුහල්පතිතුමා, ඒ වගේම වර්තමානයේ අපේ ඉන්න ටී අනුෂා දමයන්ති මැතිණිය, මේ හැමෝම අපේ පාසල ඇතුලේ මේක රැක ගන්න උදව් කර. ඉතින් මේවා ඇත්තටම මිනිසුන්ගෙන් මග ඇරලා තිබුණා. ඒ මග ඇරලා තිබිච්ච දේ ටිකක් හරි විවර වෙන්න පොඩ්ඩක් දැන් පොඩි කලෙලියක් තියෙනවා. ඒ කලෙලිය තවත් සංවර්ධනය කරගන්න ඔබතුමාලා කරන මේ මෙහෙය ගොඩක් වටී. මොකද මේක බලන, මේක දකින, මේක අහන, මේකත් එක්ක සම්බන්ධ වෙන අයට දැනේවි මෙහෙම එකක් තියෙනවා කියලා. මම හිතන්නේ මේක හරියට අර බුදුහාමුදුරුන්ගේ සූත්‍රවල තියෙන අන්තිමට වචනයක් මේ අඳුරේ ඉන්න මිනිසුන්ට පහනක් දැල්වලා දෙන එක වටිනවා කියලා. මේක හරියට අඳුරේ ඉන්න මිනිහෙකුට පහනක් දැල්වලා දෙනවා වගේ ජීවිතේ මම්මුලා වෙච්ච දරුවෙකුට, ජීවිතේ මම්මුලා වෙච්ච කෙනෙකුට මඟ පෙන්වීමක් ලැබෙනවා. අදින් පස්සේ නෑ ඔයා පරාද වෙලා නෑ, ඔයාට ආයි දිනන්න පාරක් තියෙනවා කියලා. ඒ කියන්නේ O level වලින් වැටුණා නම්, A level වලින් වැටුණා නම්, වෙන කොහේ හරි ජීවිතේ වැටිලා තියෙනවා නම් වැටිච්ච හැම දරුවෙකුටම පාරක් තියෙනවා. ආයි පටන් ගන්න. පටන් ගත්ත දරුවට ජයග්‍රහණ සහිත මාර්ගයකුයි ඔබට තියෙන්නේ. ආයි කොහේදී හරි විභාගයකදී ඔබව වටන්නේ නැහැ. කොහේදී හරි තැනකදී ඔබව බිම හෙලලා මේ ගමන අවසන් කරන්නේ නැහැ. ඔබට ඔබේ ජීවිතය ජයග්‍රහණය කරන්න ඔබ විසින් තෝරා ගන්නා වූ මාර්ගයක, ඔබ විසින් උපදේශනයටපත් වෙච්ච මාර්ගයක ඔබේ හැකියාව ජයග්‍රහණය කරන්න පුළුවන් තැනකට ඔබ ගෙනියන තැනක්. ඒකට මුල් වෙච්ච ඔබ ආයතනයේට මෙම වැඩසටහනට, ඒ වගේම වාසනා මාධ්‍ය ඒකකයට අපි අපේ ස්තුතිය පුද කරනවා වෘත්ති අංශ වෙනුවෙන්. ඔව්.
ඉතින් ස්වාමින් වහන්සේ සඳහන් කළා වගේම අපේ ජීවිතේ අපිව ජීවත් කරවන්නේ බලාපොරොත්තු. මේ බලාපොරොත්තු ඇත්ත කරන්න, හීන හැබෑ කරන්න නම් ඔබේ ආත්ම විශ්වාසය ඊටමත් දැඩි වෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ ආත්ම විශ්වාසය තව තවත් ශක්තිමත් කරන්න තමයි මේ වෘත්තීය අධ්‍යාපනය කියන දේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඔබ ජීවිතේ කොතන හරි මගහැර ගත්තා නම්, මගහැරුණා නම්, ඒ මගහැරුණු ජීවිතේ නැවතත් හරි මාවතට ගන්න මේ වෘත්තීය අධ්‍යාපනය ඔබට උපකාරී වෙනවා කියලා නෙක්ස්ට් ස්ටෙප් අපේ විශ්වාස කරනවා. ඒ නිසාමයි මේ නෙක්ස්ට් ස්ටෙප් වැඩසටහන තුලින් වෘත්තීය ආයතනත් එක්ක එකතු වෙලා වෘත්තීය අධ්‍යාපන ආයතනත් එක්ක එකතු වෙලා මේ වෘත්තීය මාර්ගෝපදේශනය පිළිබඳව තොරතුරු ඔබට ගෙනෙන්නේ. ඉතින් අද ශ්‍රීපාල විද්‍යාලීය වෘත්තීය අධ්‍යාපන අංශය වෙනුවෙන් මෙහි තොරතුරු ගෙනෙන්න, මෙහි විස්තර ගෙනෙන්න අපිත් එක්ක එකතු වුණු වැඩම වදාළ හොරණ ශ්‍රීපාල විද්‍යාලීය වෘත්තීය අංශ භාර සහකාර විදුහල්පති වෘත්තීය අංශ ප්‍රධාන ශාස්ත්‍රපති පූජ්‍යපාද අවසරයි ඉදිරියේ ශාන්තසිරි ස්වාමින් වහන්සේ, ඔබ වහන්සේට මාගේ පාද නමස්කාර පූර්වක ස්තුති එකතු කරනවා. ඉතින් හිතවතුනි, ඔබටත් ආරාධනා කරන්නේ නෙක්ස්ට් ස්ටෙප් තුලින් අපි සූදානම් නිරන්තරයෙන්ම වෘත්තීය අධ්‍යාපනය පිළිබඳව තොරතුරු ඔබට ගෙනෙන්නට. ඒ වගේම ඒ තොරතුරුත් එක්ක ඔබේ ජීවිතේ සාර්ථකත්වයේ කරා යන ගමනේදී ඔබට අත්වලක් වෙන්නට නෙක්ස්ට් ස්ටෙප් අපි සූදානම්. ඉතින් ඔබ වෘත්තීය අධ්‍යාපනය ආරම්භ කරන තැන ඉඳන් උපාධියක් ගන්න තැන වෙනකම්, වෘත්තීය අධ්‍යාපනය ඔස්සේ උපාධියක් ගන්න තැන වෙනකම්, නිපුණතා මට්ටම් එකින් එක සම්පූර්ණ කරනකම් නෙක්ස්ට් ස්ටෙප් අපි ඔබත් එක්ක රැඳෙන්න සූදානම්. ඉතින් නෙක්ස්ට් ස්ටෙප්ස් එක්ක හැමදාම රැඳෙන්න කියලා ආරාධනා කරන ගමන් අදට මෙලෙසින් තවත් වැඩසටහනක් නිමව කරන්නයි සූදානම. නැවතත් මෙවැනිම අර්ථාන්විත වැඩසටහනක් සමගින් හමු වන බලාපොරොත්තුවෙන් අදට ඔබෙන් සමුගන්නවා. රැඳෙන්න හොඳම දේ වෙනුවෙන් වාස්තනා ටීවී සමග.